ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් අදත් මම මගේ පැල සේල් එක අරගෙන තමයි ආවේ. ඉතින් කියන්න සන්තෝසයි මගේ හැමදාම වගේ හැමදාම දාන වීඩියෝ වල පැල ටික ඔක්කොම විකිනෙනවා. ඇත්තටම කියන්න සන්තෝසයි එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන මට හරිම සන්තෝසයි වගේම මගෙත් එක්ක එකතු වෙලා මගේ පැල ගන්න ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි බලමු අද සේල් එකේ මොනවද තියෙන පැල කියලා. මේවත් ගාන අඩුයි කියලා හිතෙනවා නම් ඔයාලට ගන්න හොඳයි කියලා හිතෙනවා නම් අද නම් ඇත්තටම ගාන ගොඩාක් අඩුවට දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතෙන පැල වර්ග තෝරගෙන ඉක්මනින්ම මට කතා කරන්න. ඔන්න අපි බලමු අද මොනවද තියෙන පැල වර්ග කියලා. මුලින්ම තියෙනවා මෙන්න මෙයාගේ මේ වගේ හොඳට වැඩිච්ච හොඳ පිරුණු පැල තමයි තියෙන්නේ. මේ හොඳට පිරිච්ච මේ පැල තියෙන්නේ. මෙයාගෙන් මෙයා අංක 1 මෙයාගේ මේ හොඳට පිරිච්ච පැල තියෙන නිසා මෙයාව රුපියල් 300 ගානේ දෙනවා. මේකෙන් කීප දෙනෙකුටම ගන්න පුළුවන්. ක්‍රෝටන් වර්ග තියෙනවද කියලා අහපු යාළුවන්ට ක්‍රෝටන් වර්ග කීපයක්ම තියෙනවා. මේවා මුල්ල අද්දලා තියෙන පිළිවෙලට තමයි ඉතින් මම සේල් එකට දාන්නේ. මෙයා අංක 2 එයා 150යි. මෙයා තව ක්‍රෝටන් වර්ගයක්. එයා අංක 3 එයත් 150යි. මෙන්න මෙයාලගෙන් ගොඩක් අය පැල නැතුව මේ හිටියා. දැන් නම් දෙන්න පුළුවන් හොඳට වැඩිලා තියෙන්නේ. එයා අංක 4 250යි. මෙන්න මෙයාව මේ උස යන එක්කෙනෙක් නෙමෙයි. මෙයා මේ විදිහට මේ බන්ච් එකට හැදෙන එක්කෙනෙක් ඉන්නේ. මිටි එක්කෙනෙක් මේ සයිස් එකටම තමයි හැදෙන්නේ. මිට වඩා ලොකු වෙන්නේ නැහැ. එයාගෙන් මේ වගේ තනි පැලයක් මෙතන දැන් පැල දෙකක් වගේ තියෙන්නේ. මේ වගේ තනි පැලයක් දෙනවා 250ට. එයා ඇත්තටම මොනර පිහාට්ටක් වගේ හරිම ලස්සනයි. මෙයාව ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහටත් තියන්න පුළුවන් එක්කෙනෙක්. එයා අංක 5 250යි. මෙන්න එයාගෙන් මේ වගේ හොඳට වැඩුණු පැල, හොඳ ලොකු පැල. එයා අංක 6 එයාවත් 250යි. මෙයා හොඳට උසට වැඩුණු උස පැල 250යි. මෙන්න මෙයා ගැන කියන්න ඕනේ ගොඩාක් අය මෙයාව ඉල්ලුවා. මගේ මදර් පොට් එක දැකලා මට මෙතනට මදර් පොට් එක අරගෙන එන්න අමාරු නිසා මං අරගෙන ආවේ නැහැ. මං ඒක පෝස්ට් එකක් විදිහට ඔයාලට දාලා තියන්නම්. බලන්න පුළුවන්. ඒක ලොකු ප්ලාන්ට් එකක්. මේක සිල්වර් කලර් එකක්. මේක රවුම් කොලේ තියෙන්නේ. ගොඩක් අය මෙයාව හෙව්වා. ඉතින් දැන් දෙන්න පුළුවන්. මෙයා අංක 7 රුපියල් 400යි. 400යි කියන්නේ යාළුවනේ මෙයා මේ ගොඩාක් ලොකුවට වැඩිච්ච ලොකු ප්ලාන්ට් එක තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මේ සයිස් ප්ලාන්ට් තියෙන්නේ. ඒ නිසා තමයි එයාව රුපියල් 400ට දෙන්නේ. මම මේ වීඩියෝ එකට මේ උසලා පෙන්නන්නෙත් ඒකයි. මෙයා ගොඩක් ලොකුවට වැඩිච්ච ලොකු පැල තියෙන්නේ. ඒක තමයි 400ට දෙන්නේ. ඇත්තටම ගත්තාම ඔයාලට හිතේ මේ පැලේ ගොඩක් ලොකුවට තියෙන නිසා ඇත්තටම මේ මිල සාධාරණයි කියලා. එයා අංක 7. මෙන්න මෙයාව මේ කොලේ මේ අර වකුටු වෙලා වගේ යන කොලයක් තියෙන්නේ. අන්න එයා අංක 8. එයාගේ මේ වගේ පැලයක් කොළ 4ක් හෝ 5ක් තියෙන පැලයක්. එයා අංක 8 250යි. මෙන්න මෙයාවත් ගොඩාක් අය ඉල්ලුවා.
ඉතින් ඇත්තටම හොඳට මුල් අද්දලා තියෙන්න ඕනේ දෙන්න. නැත්තම් ඊට පස්සේ ඔයාලා ගත්තාම කියනවානේ මුල තිබුණේ නැහැ කියලා. ඉතින් මං අනිත් වීඩියෝස් වලත් දැකලා තියෙනවා එහෙම අනිත් යාළුවෝ අතරෙත්. ඉතින් ඒ නිසා මේ හොඳට මුල් අද්දලා තමයි දෙන්නේ. මෙයා අංක 9 250යි. බිගෝනියා ඉල්ලපු යාළුවෝ ගොඩාක් ඉන්නවා. මම බිගෝනියා වෙන් කරලා නැහැ යාළුවනේ. ඒ නිසා තමයි මම මේ වීඩියෝස් වලට එකතු කළේ නැත්තේ. දැන් එකින් එක එකතු කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මෙයා අංක 10 රුපියල් 200යි. මෙන්න මේ කැලතියා එක සෑහෙන්න දෙනෙක් ඉල්ලන කැලතියා එකක්. තරහ වෙච්ච යාළුවොත් ඉන්නවා මෙයාව දුන්නේ නැහැ කියලා. ඉතින් දැන් ටිකක් ඔන්න පැලවිලා තියෙන්නේ. දැන් ටිකක් දෙන්න පුළුවන්. මේවා හොඳින් වැඩුණු පැල තියෙන්නේ. එයා අංක 11 250යි. මෙන්න මෙයාගේ මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. හොඳින් වැඩුණු හොඳ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ගිය පාර වීඩියෝ වලත් මම මෙයාව දැම්මා. ඒවා ඔක්කොම ඉවර වුණා. තව 3 දෙනෙකුට වගේ නම් මේකෙන් දෙන්න පුළුවන්. ඊට වඩා නම් අමාරුයි. මේක පැලවෙනව හරි පරක්කුයි. ඒ නිසා තමයි මෙහෙම දෙන්න වෙලා තියෙන්නේ. එයා අංක 12 රුපියල් 400යි. මෙයාව මේ හොඳට වැඩිලා තියෙන්නේ. හොඳ ලොකු ප්ලාන්ට් එකක්. අංක 12 රුපියල් 400යි. මෙන්න මෙයා ගැන කියන්න ඕනි යාළුවනේ. මෙයා ඇත්තටම මේ බලන්න හොඳට මුල් වැඩිලා තියෙන තරම් කියනවා නම් මුල් යටින් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ හොඳට වැඩුණු පැල තමයි දෙන්නේ. එයා අංක 13 150ට දෙන්නේ මම. ඒ කියන්නේ මේකේ පැල දෙකක් හෝ තුනක් තියෙනවා. මෙයාව මගේ යාළුවෙකුගේ ගෙදර තියෙනවා. එයා පොන්ඩ් එකේ හදලා තියෙන්නේ. පොන්ඩ් එක ඇතුලේ තියලා හදපුවාමත් මෙයා ගොඩාක් ලස්සන තද රතු පාටක් හැදිලා හරිම ලස්සනට හැදෙනවා පොන්ඩ් එක ඇතුලෙන් තිබ්බහමත්. ඒ කියන්නේ මෙයාව වතුරටත් හොඳට හැදෙනවා කියලා තමයි අපි මේ දන්නේ. ඉතින් ඒ යාළුවාගේ ගෙදර ඇත්තටම හරිම ලස්සනට ඒක පොන්ඩ් එක ඇතුලේ මේ හදලා තියෙනවා. තද රතු පාටට කොලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම හරිම ලස්සනයි. මම නම් හිටවලා තියෙන්නේ මේ පොට් එකක. ඒක පිරුණු පොට් එකක් තියෙන නිසා ඒකත් ගොඩක් ලස්සනට තියෙනවා. එයා අංක 13 150යි. මේ වගේ පොට් මේ වගේ පැල තුනක් විතර වගේ ඒක තියෙනවා 150යි. මෙන්න මේ ආවත් ගොඩක් යාළුවෝ ඉල්ලපු කෙනෙක් තමයි මේ. එයා අංක 14 රුපියල් 300යි. මම මේ උඩට කරලා අල්ලලා පෙන්නන්නේ ගහේ උස ප්‍රමාණය පෙන්වන්න ඕනේ නිසා. ඉතින් මේ සැන්ඩ්‍රියානා වර්ග ගොඩාක් ඉල්ලපු අය හිටියා. මම සේල් එකෙන් සේල් එකට වෙන වෙනම තමයි දාන්නේ. දැන් මෙයාගෙත් තියෙනවා ගස් 4ක් තියෙනවා මෙතන. ඔයාලට පේනවන්න ඇති 1 2යි 3යි 4යි. මෙතන ගස් 4ක් තියෙනවා. මේ ගස් 4ම තමයි එක පොට් එකේ තියෙන්නේ. හොඳින් වැඩුණු හොඳට මුල් අල්ලපු ප්ලාන්ට් තියෙන්නේ. ඒක රුපියල් 300යි. එයා අංක 15. මෙන්න මෙයාව එයාගෙත් හොඳට වැඩිච්ච හොඳ මුල් අල්ලපු අය ඉන්නේ. එයා අංක 16. එයාව රුපියල් 300ෙන් දෙනවා. මෙන්න මෙයාව හැමෝම ඉල්ලපු සිංගෝනියම් එක්කෙනෙක් තමයි. ඉල්ලපු යාළුවෝ දන්නවා ඇති මම දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් කිව්වා. දාගන්න බැරි වුණා මට. සමහරක් වෙලාවට දෙන්න තියෙන ප්‍රමාණය වැඩි වුණාම මෙයාව ඒකට ඇඩ් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න මම මෙයාව දැම්මා. දැන් ඉල්ලපු යාළුවෝ ආයි බලන්න වීඩියෝ එක බලපුවාම මතක් වෙයි. එයා අංක 17 රුපියල් 200යි. මෙන්න මෙයාවත් මම ගොඩාක් වීඩියෝස් වලින් දුන්න යාළුවෙක් තමයි. එතකොට මෙයාගේ තනි පැලයක් අංක 18 150යි දැන් තියෙන්නේ. හොඳ ලොකු වැඩිච්ච පැල. එයා 150යි.
ඇග්ලොනිමා දැම්මේ නැත්තම් අඩුවක් වගේනේ නේද? ඔන්න ඒ හින්දා මම ඇග්ලොනිමා එක්කෙනෙකුත් දැම්මා. මෙයාගේ මේ කඳ රෝස පාට වෙන මේ වටේ ලයින් එකත් කොලේ ලයින් එකත් රෝස පාට වෙන එක්කෙනෙක්. මෙයා අංක 19 350යි. මෙන්න මේ කැලතියා එක පේනවා ඇති කියලා හිතනවා යාළුවනේ. මෙයාගේ කොලේ යටපැත්ත රතු පාට වෙනවා. ගොඩක් රතු පාට වෙනවා මේ කොලේ යටපැත්ත. එන්නේ එයාගෙන් අංක 20 එයාගෙන් පැලයක් 150 ගානේ දෙනවා. මේ ඇලෝකේෂියා එක පැලයක් එයා අංක 21 350 ගානේ දෙනවා. මෙයා තමයි මගේ එකම යාළුවා. හැමදාම සේල් එකට දාන්න කියලා කොච්චර දුන්නත් මදි. ඒ තරමටම මේක සේල් වෙන එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මේ කැලේඩියම් එක්කෙනා අංක 22 රුපියල් 200 ගානේ දෙනවා. මේ අනිත් සිංගෝනියම් එක්කෙනා. මෙයා ඇත්තටම හරිම ලස්සනට හැදෙනවා. මේ චුට්ටක් මේ පහුගිය ටිකේ වැස්ස නිසා මේ කොළ වලට චුට්ටක් තියෙන්නේ. මේ පේනවා ඇති නිකන් අර වෙල්වෙට් එකක් වගේ තමයි මේ පේන්නේ. මේ බලන්නකො ලස්සන. එයාගේ මේ වගේ බන්ච් එකක්, මේ වගේ හොඳට වැඩිච්ච බන්ච් එකක්. එයා අංක 23 රුපියල් 200යි. මෙන්න මෙයාව පොතෝස් යාළුවේ. මෙන්න මෙයාව අංක 24 මේ වගේ හොඳට වැඩුණු එක්කෙනෙක්. මෙයාව දෙනවා 150න්. මෙන්න මෙයා ගැන ගොඩාක් යාළුවෝ ඇහුවා. ඒ කියන්නේ මේ වීඩියෝ වල පැත්තකින් ඔය දකින ඒවෙන් බලලා. ඉතින් මෙයාත් පිලෝ වර්ගයක්ම තමයි. එයාගෙන් තනි පැලයක් 150 ගානේ දෙනවා. යාළුවන්ට කතා කරලා තිල්ල ගන්න පුළුවන්. මේ කියන්නේ හොඳින් වැඩුණු ඒවත් තියෙනවා. පැල 2-3ක් දෙන්නත් පුළුවන්. එහෙම ආසායට එහෙම මම දෙනවා. වැඩිපුර පැලක් දෙනවා. එයා අංක 25. එයා 150යි. ඉතින් යාළුවනේ ගන්න කැමති අය ඉන්නවා නම් මේ සේල් එකේ ගාන අඩුයි කියලා හිතෙනවා නම් ඔයාලට අරගන්න හොඳයි කියලා හිතෙනවා නම් මට කතා කරන්න WhatsApp message එකකින් message එකක් තියන්න. එතකොට මම ඒකට ඔයාලට කතා කරන්න. ඇත්තටම අද ගාන ගොඩාක් අඩුවට දාලා තියෙන්නේ යාළුවනේ. ඔයාලට ඇත්තටම හිතේ ගොඩාක් අඩුයි නේද? ගන්න පුළුවන් නේද කියලා. මේවා හොඳ නිරෝගී පැල තියෙන්නේ. හොඳින් මුල් අද්දවපු හොඳ නිරෝගී පැල. එහෙනම් යාළුවනේ ඔයාලට ගන්න හොඳයි කියලා හිතෙනවා නම් මට කතා කරන්න. ඔයාලට සුබ දවසක්.